ආයුබෝවන්. ඉතින් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදත් උදේම කිරිතේ එකක් හදාගෙන මගේ දවස පටන් ගන්න යන්නේ. මොකද අද උදේ අපිට ලෙක්චර්ස් ඔන්ලයින් තියෙන්නේ කිව්වා ක්ලාස් එන්න එපා කියලා. ඉතින් ටිකක් දවල් වෙනකල් නිදාගෙන ක්ලාස් එකේ ඉන්න ගමන් තේ එකක් බීලා දවල් බ්‍රේක් එකට කලින් ලෑස්ති කරගෙන තිබුණු කෑම එක කන්න තමයි මේ යන්නේ. හල්මැස්සො ටිකක් තෙල් දාලා කිරි යල හොදි තියෙන්න හදලා කෙසෙල් මෝ තෙම්පරාදු කරලා තමයි කෑම එක හදාගත්තේ. හවස මට වැඩ තියෙනවා. ඉතින් දැන් අපිට සීත කාලේ පටන් අරගෙන තියෙන්නේ. ඒ හින්දා අපිට දැන් ඩබල් සූට් අඳින්න කාලේ ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් එකක් අඳිනවා වෙනුවට මේ කාලේ දෙකක් තව ඉස්සරහට යද්දි 3ක් වගේ ඇඳුම් අඳින්න අපිට සිද්ධ වෙනවා. මේ වගේ දවස් ඒ කියන්නේ මට උදේ ඉස්කෝලේ ඊට පස්සේ හවස වැඩට යන්න තියෙන දවස් හරි ඉක්මනින් ගෙවෙනවා. ඒ කියන්නේ වෙන වැඩිපුර දෙයකට අවධානය දෙන්න වැඩි වෙලාවක් නැහැ. හරිම ඉක්මනින් ඒ දවස ගෙවලා ඉවර වෙනවා. ඉතින් අද ඒ වගේ දවසක්. උදේ ඔන්ලයින් ලෙක්චර්ස් තිබුණා. ඊට පස්සේ හවස එහෙමම වැඩට යන්න ටක් ගාලා ලෑස්ති වෙලා මේ දුවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේතනේ ප්‍රේමාදරේ මනරම් ජුවදන් සවනතට වැහේ සීනෙන් ඉසැනකින් නුඹ සොයන්නේ ගෙදරින් එළියට එද්දි තමයි දැක්කේ එළිය හොඳටම වහිනවා. මං සාමාන්‍යයෙන් කලින් දවසේ රෑ පහෝදා උදේට තියෙන වෙදර් එක චෙක් කරනවා. මොකද ඒකට හරියන්න ලෑස්ති වෙන්න ඕන නිසා. හැබැයි මෙච්චර තදින් වහිනවා කියලා හිතුවේ නැහැ. රේන් කෝට් එක ඇඳගත්තට මට කුඩේ ගන්න අමතක වුණා. මං වැඩට ඇවිල්ලා ඇඳුම් චේන්ජ් කරගෙන එහෙම මගේ කිරිතේ එක හදාගන්නවා. දැන් මෙහි ගෙදර වගේ ඉතින් රසට කිරි උණු කරලා එහෙම තේ හදාගන්න බැහැනේ. මං කරන්නේ මට ඕන ප්‍රමාණයට කිරි දාගෙන තේකොළ පැකට් එකත් ඒකට දාලා සීනිත් අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳට මයික්‍රෝවේව් කරගන්නවා විනාඩි 2-3ක් විතර. එතකොට කහට ගානට පාටත් හොඳ විදිහට හරි ලස්සනට තියෙනවා. වැඩ කරණේව නම් මම මොකුත් වීඩියෝ කරගත්තේ නැහැ. වැඩ ඉවර වෙලා ගෙදර යන්න නම් මට ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් හම්බුණා. ඉතින් ඒ හින්දා රෑ ගෙදර ඇවිල්ලා ඒ දවස මේ විදිහට හිමීට අපි ඉවර කරා. අද නොවැම්බර් 1 වෙනිදා. ඉතින් අද අපිට විශේෂ දවසක්. ඇයි කියලා අන්තිමට මම කියන්නම්. මං මේ උදේම නැගිටලා ඒ අපිට කරන්න තියෙන හවස වැඩේට වේලාසන තියලා ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් වීඩියෝ එක බලන ඔයාලට දැනටමත් හිතාගන්න පුළුවන් මම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. සාමාන්‍යයෙන් මට මොකක් හරි දෙයක් කරන්න තියෙද්දි මං හරියට ස්ට්‍රෙස් වෙනවා. ඒක ගැන දවස් ගාණක් හිතනවා, ඒක ප්ලෑන් කරනවා. ඒක තියෙන දවසේ උදේ ඉඳලා
මම නැගිටලා මං ඒක කොහොමද කරන්නේ, මේ වෙලාවට මොකක්ද ඉවර කරගන්නේ, මේ වෙද්දි මොනවද කරලා තියෙන්නේ කියලා හරියට හිතලා ඒක ප්ලෑන් කරනවා ඕනාවටත් වඩා. ඉතින් දැන් මං කියන්නම්කෝ අපි මේ මොකටද මෙච්චර ලෑස්ති වෙන්නේ කියලා. අපි මේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 1.5 2 විතර වගේ වෙන්න එනවා. ඉතින් අපිට පස්සේ ආපු අපේ නීබර් කෙනෙක් අපිට ඉන්වයිට් කළා ඒගොල්ලන්ගේ ගෙදර පොඩි ටී පාටි එකකට එන්න කියලා. ඒගොල්ලෝ මෙහි ෆිනිෂ් අය, රිටයර්ඩ් ෆිනිෂ් දෙන්නෙක්, කපල් එකක්. ඉතින් මට හරි ආස හිතුණා ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ ගෙදරට ඉන්වයිට් කරද්දි. අනික මේ අපේ ෆස්ට් ටයිම් අපිට එහෙම ෆිනිෂ් කට්ටියකගෙන් ඉන්විටේෂන් එකක් හම්බුන එක. සහ මේගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩිය කතා බහ කරන්නේ නැහැනේ. ඉතින් අපි දෙන්නත් හරිම පුදුම වුණා මේ ආච්චි සීයයි අපි දෙන්නට ඉන්විටේෂන් එකක් දුන්නු එක ගැන. ඒත් එක්කම ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ගොඩාක් කල් ඉඳලා ඒක ගැන හිතුවයි කියලා. හැබැයි ඒ අංකල්ට ටිකක් අසනීපෙන් ඉන්න සිද්ධ වුණා. පොඩි අසනීපයක් ඇවිල්ලා. ඒ නිසා ඒක ඉවර වෙනකල් තමයි ඒගොල්ලෝ හිටියේ අපිට එන්න කියන්න කියලා. ඒ ආච්චි සීයයි දවසක් අපි දෙන්නව පාකින් එකේදී හම්බ වෙලා අපිට කිව්වා ඒගොල්ලන්ට ලංකාවෙන් හම්බුණු පළවෙනි දෙන්න අපි දෙන්න කියලා. ඒ කියන්නේ ගොඩාක් සුහදව කතා කරපු. ඒගොල්ලන්ට ඉන්දියාවේ යාළුවෝ එක ෆැමිලි එකක් ඉන්නවා කියලා කිව්වා. ඒ ඇරුණාම ඒෂියන්ස්ලාගෙන් ලංකාවෙන් හම්බ වුණේ අපි දෙන්නලු මුලින්ම. ඉතින් අපිට සමහර දවස්වලට ඒගොල්ලන්ව අපි වාහනේ පාක් කරද්දි සමහර වෙලාවට හම්බ වෙලා එහෙම හායි කොහොමද කියලා එහෙන් මෙහෙන් කතා කරලා යනවා. ඇරුණාම අපිට ලොකුවට වෙලාවක් හම්බ වෙලා නැහැ කතා කරන්න. අපි දෙන්නට ඒ දෙන්න ඉන්වයිට් කළේ ලන්ච් එකකට හරි ඩිනර් එකකට හරි. ලන්ච් එකටත් ලොකු වෙලාවක් අපි දෙන්නට අද නැති හින්දා උදේවරුවෙත් අපි වැඩ වගයක් දාගෙන තිබුණු නිසා ලන්ච් එකට යන්නත් බෑ කියලා අපි කිව්වා. ඩිනර් එකටත් හස්බන්ඩ් කොහොමත් නැති හින්දා ඩිනර් එකටත් එන්න වෙන්නේ නැහැ කියලා කිව්වහම ඒ දෙන්න ආයි දවසක එහෙනම් අද ටී පාටි එකකට එන්න කියලා තමයි මේ විදිහට අද දවසේ හවස 2ට විතර ඒගොල්ලන්ගේ ගෙදර එන්න කියලා ලෑස්ති කරගත්තේ. මම දැන් මගේ මේ පෑන් කේක් කතාවේ පසුබිම කතාව කියන්නම්කෝ. මං කිව්වනේ කලින්ම මට සාමාන්‍යයෙන් මේ වගේ විශේෂ දවස්වලදී මං හරියට කලින් ඉඳලා ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඊයේ රෑ මං වැඩ ඇරිලා ඇවිල්ලා සීනි ටිකක් උණු කරලා මගේ යාළුවෙක්වත් ලයින් එකේ තියාගෙන සීනි පැණි කරගන්නේ කොහොමද කියලා අහහ තමයි ඒක කරේ. කොහොම හරි ඒ වැඩේ එච්චර සාර්ථක වුණ නැහැ. මම කලිනුත් ওই සීනි උණු කරන්න ගිහිල්ලා හරිම ගල් වෙච්චි අග්ගලා හැදුවා. ඒකෙන් කිසිම කෙනෙකුට කන්න බැරුව පොලේ ගහලවත් කඩන්න බැරි සයිස් එකේ හරිම තද අග්ගල තමයි අන්තිමට හැදුනේ. ඉතින් ඒ හින්දා තමයි මං කලින් රෑ ওই සීනි උණු කරන වැඩේ පුළුවන්ද කියලා බැලුවේ. ඉතින් බැරි වුණු නිසා මං කඩේට ගිහිල්ලා පහුදා උදේම අරගත්ත හකුරු පැකට් එකක්. ඉතින් හකුරු තිබුණු නිසා මේක මට ෂේප් එකේ කරගන්න පුළුවන් වුණා හරිම ලේසියෙන්. අන්තිම පෑන් කේක් එකට චොක්ලට් ටිකක් ගාලා වෙනසකටත් එක්ක කියලා වෙන විදිහකට හදාගන්න හිතුවා. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ
ආච්චිලා ගෙදර උණු සිද්ධි නම් මං වීඩියෝ කරගත්තේ නැහැ. මොකද ෆස්ට් ටයිම් නේ ඉතින් අපි එහෙ ගියේ. ඒ හින්දා හවස ගෙදර ඇවිල්ලා අපේ අලුත් ගැජුමැටික් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක එයා ලෑස්ති කරන අතරේ මම පටන් ගත්තා මගේ පැල ටික රීපෝට් කරන්න. මොකද ඒවා දැන් ලොකුයි පොඩි පෝච්චි වලට ඔරොත්තු දෙන්නේ නැහැ. අපිට දැන් මේ කාලේ 4:04 වගේ වෙද්දී හොඳටම කළුවර වැටෙනවා. දැන් එන්න ඉරේලිය තියෙන වෙලාව ගොඩක් අඩුවෙන් තමයි ඉස්සරහට හම්බ වෙන්නේ. මේ වෙද්දිත් එළිය හොඳටම කළුවරයි. ඒ වගේම ටෙම්පරේචර් එකත් ඇවිල්ලා දැන් +5ට විතර තියෙන්නේ. ඉතින් සීතලයි. මේ වැඩ එළිය කරන්න බෑ. කොහොමත් මේ පැල මම එළිය තිබිලා දැන් මාසෙකට විතර කලින් ඇතුළට ගත්තා. මොකද මේගොල්ලන්ට එළිය සර්වයිව් වෙන්න බෑ සීතල වැඩි හින්දා. කට්ටිය බලනවා ඇතිනේ ගේ ඇතුලේ මොකද මේ කරන්නේ කියලා. ඉතින් ඒකට හේතුව ඕක තමයි. ඉතින් ඊට පස්සේ මේ ටික පිළිවෙලකට තියලා අස්පස් කරලා දාලා අද දවස මේ විදිහට හරීම සාමකාමීව ඉවර කරන්න තමයි මං යන්නේ. මොකද තව ටිකෙන් හස්බන්ඩ් වැඩට යනවා. ඉතින් ආයි දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.